ඉතින් මගේ channel එකේ subscribe කෙනෙක් මට මෙන්න මේ විදිහට කමෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් එයා challenge idea එක දාලා තිබුණේ Days of Mati කියන YouTuber. එයා මට කමෙන්ට් කරලා තිබුණේ challenge video එකක් විදිහට Maggi noodles එකක් හදලා ඒකට මිරිස් කරල් දෙකක් දාලා කන්න කියලා. ඉතින් ඒ challenge එක තමයි මේ video එක. එහෙනම් ඉතින් වැඩි කතා ඕන යමු අපි video එකට. හොව් ඊට කලින් කියන්න දෙයක් තියෙනවා ගොඩක් ස්තුතියි Days of Mati ඔයාලට ගොඩක් ස්තුතියි මේ විදිහට challenge idea කමෙන්ට් කරලා තිබුණාට ඉතින් ඕගලන්ට මම කියන්නේ අනිවාර්යයෙන් මෙන්න මේ විදිහට challenge videos කමෙන්ට් කරන්න. ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් කරන challenge videos අනිවාර්යෙන් මම වීඩියෝ එකකින් ගේනවා ඔයාලා කමෙන්ට් කරපු කමෙන්ට් එකත් එක්කම හරි එහෙනම් යමු අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න guys. එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් guys මේ තියෙන මගේ Maggi noodles එක අපි මේක තමයි දැන් හදන්න යන්නේ. ඉතින් guys මම වතුර ටික රත් කරගත්තා. පේන ඇති වතුර ටික තමයි දාන්නේ. ඕ දුම guys දුම. කැමරාවට දුම. මෙන්න පේනවා. මෙන්න noodles එක තමයි කඩාගත්තේ නේ. අපි මෙන්න මේ කතරෙන් කපා ගමු. එක අතින් අමාරු නේද guys. කමන්නේ. හරි කපා ගත්තා ගැම්මඩම කපා ගත්තා guys. පොඩ්ඩක් පොඩි වෙලා හරිද? මෙන්න තියෙනවා ගැම්මඩම noodles එක. ගැම්මඩම noodles එක තියෙනවා. මෙන්න guys noodles එක පේන ඇති. දැන් අපි මේක කැටි කැලි වලට කඩලා දාමු. එක්ක මෙහෙම දාමු නේද? තාම මේක තියෙනවා guys. guys මං අනිත් පැත්ත තමයි අරවලා තියෙන්නේ. අනිත් ටික වැඩ නැති. ඒ ටික වැඩක් නැහැ. ටික අපි අයින් කරගමු. මේ ටික තියෙනවනේ. මෙන්න තියෙනවා රසකාරය. මේ ටික අයින් කරගමු. ඉතින් guys මම මෙන්න මේ විදිහට මේක පියනේ වහ ගන්නවා. එහෙනම් guys අපේ noodles එක තැම්බෙනකම් මම දැන් මිරිස් කරල් දෙකක් කඩාගෙනම ඉන්නවා. මෙන්න guys මිරිස් ගහ මෙන්න මිරිස් කරල් දෙකක් තියෙනවා. කලින් වීඩියෝ එකත් මම මෙන්න මේ මිරිස් ගහෙන් තමයි මිරිස් කරල් කෑවේ. ඉදිච්ච එකකුත් තියෙනවා හරිද? අපි ඉදිච්ච එකත් ගමු. ඉදිච්චයත් එක තව හමු මිරිස් කරල් දෙකකුත් දාගමු. නැත්තම් guys ඒක ටික noodles එක ටික ලොකුයි මේව දෙකක් මදි හරිද? ඒකින්ද guys මම ඉදිච්ච එකකුයි හමු මිරිස් දෙකකුයි ගත්තා. කොලෙත් එක්කන් හරිද? ඒක අපි අයින් කරගමු. දැක්කනේ මැජික් guys තිබ්බ කොලේ නැති වුණා හරිද? ඒව වැඩක් නෑ. මෙන්න තියෙනවා අපේ මිරිස් කරල් 3. රත් වෙලා හරිද? මේකෙන් තියාගන්න නැතුව වැටෙනවා guys. මෙතනම තියාගමු හරිද? අවුලක් නෑ නේද? ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරේ නැත්නම් ඉතින් මොකක්ද යාළුවනේ. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. අමතක කරන්න නම් එපා. ඉතින් මේක අනිත් අය බලලා share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න. ඉවර වෙනකම් බලන් ඉන්න. දැන් නැවත යමු අපි වීඩියෝ එකට. ඉතින් guys noodles එක තැම්බෙනකම් මම කියන්නේ මේ විදිහට හැන්දක් ගත්තා. දැන් අපි ඒක ටිකක් කූරු ගමු. මේක අයින් කරගත්තා. මේ පේනවනේ guys. තැම්බෙන ගමන් තියෙන්නේ ගැම්මටම තැම්බෙන ගමන් තියෙන හරිද? ගැම්මක් තමයි ඉතින්. තව විනාඩි එකක් දෙකක් වගේ තියලා අපි ගමු හරිද? ගැම්මනම තැම්බිලා තියෙන්නේ. එහෙනම් ගැම්මටම like එකක් දාන්න. ඕකේ guys මම වතුර ටිකක් අඩු කරගත්තා. එහෙනම් දැන් අපි රසකාරකේ කඩාගෙන දාගමු. ගැම්මටම එහෙනම් guys ගැම්මටම subscribe කරන්න. ඕකේ අපි මේක කපාගෙනම වීඩියෝ එක සෙට් කරමු. දැන් දාන්න තමයි තියෙන්නේ ගැම්මටම. අම්මට සිරි වැටෙන්නේ නැහනේ. ඔයි. ආයතන කැපිලා මදි guys ඈ. අපි තව ටිකක් කපාගමු. ගැම්මටම දාගමු දැන්. අඩෝ. හරි දැන් එනවා. මං හිතුවේ එකක් කැපිලා නැහැ කියලා. ගැම්මටම කැපිලා නැහැ කියලා තමයි හිතුවේ. තව තියෙනවා හරිද? ඉතින් guys දැන් හැඳිගා ගමු ගැම්මටම. ඕකේ මෙහෙම හැඳිගාගමු අපි හැඳිගාගෙන වීඩියෝ එක සෙට් කරමු. නැත්තම් යාළුවනේ මේක හැලෙන්න ඉඩ තියෙනවා. මොකද එක අතින් හැඳිගාද්දි අනිත් අතින් අල්ලන් ඉන්න දෙපේ නේද? වෙනදි ගැම්මටම හැදිලා තියෙන අය සුපිරි අම්ම තමයි.
ඉතින් ගයිස් මම හිතුවා මෙන්න මේ මිරිස් කරල් ටික කපලා දාගන්න කියලා නූඩ්ලස් එකට නැත්තම් ඉතින් මදි වෙනවා හරිද අපි කපලා දාගමු ගයිස් මම මේ පොඩි කාලේ ටික කතුරෙන් කපා ගන්නම් කියලා සිතුවා ඔන්න ඔය විදිහට කපා ගමු නැත්තම් ගයිස් මදි වෙනවා හරිද කෑලි කෑලිට කපා ගත්තා නම් හරි ඒක හරි නේද පුතා හරි මේකත් අපි කෑලි කෑලි කපා ගමු බලන්න එක අතින් ඔක්කොම වැඩ කරන්නේ නැහැ ඒ උත්සාහයට subscribe පාරක් දාමු ඉතින් මේ වීඩියෝ එකට like 100ක් කරන් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අර කලින් වීඩියෝ එකට තව like 50ක් විතර ඇති මේ like 100 ගහන්න. තව like හරිනම් 50යි වගේ තමයි ඕනේ වෙන්නේ. අපේ නම් දාගම වැඩි ගත ඕනේ ඔන්න දාගන්නවා. ඔන්න පේන්නම දාගන්න. හරිද? බොරු හොරු බොරු අංචා නැහැ guys. කෙලින්ම යත දනවා දැන්. දාගන්න හරිද? මේ හැන්දරද ගැම්මඩම දාගත්තා දැන් අපි කලවම් කරගමු ඊට කලින් අත හොදන් මේ හන්ද අත දාන්න ඔන්න මං අත පිහගෙන මෙන්න තියෙනවා හරිද කැරි කැලි වගේ අපි මේ ටික කලවම් කරගමු ගැම්මඩම ඉතින් ගැම්මඩම මේ ටිකක් ගැම්මඩම කන්න එපේ ඕකේ ගයිස් කලවම් කරගත්තා සුපිරියක් එහෙනම් හරි එහෙනම් අපි චැලෙන්ජ් එක පටන් ගමු නේද ඔන්න ගයිස් අපි චැලෙන්ජ් කරන ස්ථානයට පොට් එකට ආවා ගැම්මඩම පේන ඇති අපේ නූඩ්ලස් එක ගැම්මඩම හදිලා තියෙන හරිද එහෙනම් කරුණාවෙන් subscribe පාරක් දාන්න ඉතින් ගයිස් මම මේ නූඩ්ලස් එක කන්න කාලෙන් ඕගොල්ලෝ අනිවාර්යෙන් channel එක subscribe කරොත් කරන්න මේ අනිවාර්ය වීඩියෝ like එකකුත් දාන්න අමතක කරන්න එපා boys එහෙනම් අපි කමු පේන නූඩ්ලස් එක ගැම්මඩම අපි පොඩ්ඩක් මේසෙයි. හරි ඉතින් කමු එහෙනම් මේ හොදිත් එක්ක බොන්න තමයි තියෙන්නේ ගැම්මඩම. හරි අපි කමු. ඔන්න days of මති ඔයාගේ challenge එකත් මම කරා. දැන් දාපු හැම challenge එකක්ම කරා. තව challenge දෙකක් තුනක් තියෙනවා. එක days of මති දැම්මට පස්සේ විනාඩි 10කට 15කට වගේ දැම්ම පස්සේ දැම්ම challenge උත් තියෙනවා. ඒවත් අනිවාර්යෙන් මම ගේනවා. එහෙනම් subscribe කරලාම තියාගන්න මගේ හැමදාම දාන videos බලන්න ඉතින් ඊයේ වීඩියෝ එකට නම් views ටිකක් අඩුයි views 100 නෑ sorry views 71ක් වගේ තමයි දැන් අද උදේ බලලා තිබේ පැය 13ට අනිවාර්යෙන් views 100 පන්නම එකෙත් අනිත් channel අනිත් videos වල නම් views 300 වගේ පන්නනවා මේ විතරයි views අඩු කමන්න එහෙනම් මේ වීඩියෝ වල views දාමුකෝ ඒ views ගන්න නම් guys share කරන්න එහෙනම් අපි කමු ඕකේ මෙන්න තියෙනවා guys අපේ නූඩ්ලස් එක ගයිස් මෙන්න තියෙනවා අපේ පේනවද දන්නේ ඔය පේන්නේ මොනවාද මිරිස් කරල් එක ඔන්නද ඒකටත් එක්ක දාගත්තා පේන ඇති මං හොරබරු වංචා නෑ ඇත්තමයි කියන්නේ ගයිස් ඔන්න මිරිස් කරල් මේ මිරිස් කෑල්ලක් දාගත්තා මේ දැන් කන නූඩ්ලස් එකට ගැම්මඩම වැටුණා අවුලක් නෑ ආයම කො මිරිස් කියලා අමේදී වැටෙයිද දන්නේ මෙන්න මිරිස් කියලා තියෙනවා පේන ඇති දැන් අපි කන්න තමයි තියන්නේ ගැම්ම හරි පළවෙනි කාට හැපුණා ගායි මිස් කැල්ල හැපුණා පාට සැරක් හරිද හොදිත් එක්ක පාට සැරක් තියෙනවා අපි දැන් අර ඉදිච්ච මිස් කැල්ල දාලා බලමු මේක නම් සැර නැති වෙයි ගායි සම මිස් කැල්ල සම තමයි සැර ඔන්න කණ්ඩාය තමයි යන්න ගැම්ම සැරයි හැරෙද හොඳටම ගයිස් මේ චැලෙන්ජ් එකේ වතුර බොන්න එපා කියලා නෑ වතුර බොන්න එපා කියලා තිබ්බේ නැති හින්දා මම වතුර ටික බීලා ආවා සැරයි හැරෙද ඔන්න මේකට මිරිස් කෑල්ලක් දාගත්ත ගැම්මඩම
අවුලක් නෑ. හැබැයි ටිකක් සැරයි වුණාට එච්චර ගාණක් නෑ. මොකද මේ නූඩල්ස් එකක් තියෙනවනේ. අවුලක් නෑ guys. පේනවා දැන්ටම ටිකක් කාලා තියෙන මෙන්න තාම මිරිස් කාලා තියෙනවා. එච්චරයි තියෙන්නේ. මෙතනත් එකක් තියෙනවා. එච්චරයි තියෙන්නේ guys. ඔන්න ඔය දෙක විතරයි. අපි මිරිස් කාලා 6ක් 7ක් දැම්මම එකටම 4ක් විතර කෑවා. හරිද? අපි එන එකත් කමු. මෙන්න මිරිස් කාලා තියෙනවා. මෙන්න දාගමු. එහෙනම් දැන් අපි කමු. වැඩියෙන් ආවා. වැඩියෙන් එනවා guys. කවන්න අපි කමු. අවුලන්නේ. අවුලක් නෑ. හොඳයි. රසයි හරිද? ඔන්න තව එකක් කපුණා. තව මිරිස් කාලා කැපුණා. ඒක නම් සැර නැති එක කියන්නේ දිච්ච වෙන්නේ නැති. ඒක සැර නෑ. දැන් දෙනවා අපේ වතුර ටික බොන්න විතරයි. ආය නූඩල්ස් නැහැ. පේනද guys මිරිස් ඔක්කොම කාලා ඉවරයි. තව මේ හොදි විතරයි තියෙන. අපේ ටිකත් බොමු ඉතින් අවුල නැහැ. හැබැයි මේකේ හොදි ටිකේ මිරිස් අර ගෑවිලා තියෙන හින්දා ටිකක් සැරෙනවා. බලමු ඒකත් බීලා. ඒක සැරෙනවා අර කලින්ට වඩා කොහමද දැන් නූඩල්ස් කෑලිවත් නැහැ. ඊට වඩා සැරෙනවා දැන් මේ හොදි එකේ. නිකන් හොදි එක සුප්‍රහගොත් වෙනවා හරිද? ඒ වුණාට සැර තමයි වැඩියෙන් වෙන්නේ. සුප්‍රහගොත් වෙනවා. එහෙනම් මති දෙසොප් මති මම චැලෙන්ජ් එක කරලා ඉවරයි. හරිද? දැන් හොදි ටික තියෙන හොදි ටික බොන්න ඕනේ. නූඩල්ස් කෑවා හරිද? දැන් මේ මිරිස් ඔක්කොම කෑවා. නූඩල්ස් එක කෑවා. දැන් කඩ සැරයි හරිද? එහෙනම් ඉතින් guys මොකෝ හිතන්නේ වීඩියෝ එක ගැන? හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරලා like කරන්න. මං හිතන වීඩියෝ එක ඉවරනකම් බලන්න නැති කියලා. ඕනෑ මදරකින් එන්නම් තවත් challenge වීඩියෝ එකක් අරගෙනම.